ඔන්න යාළුවනේ අපේ පුංචි ගෙදර හදන්න හිතාගෙන ඉන්න තැන තමයි මේ වීඩියෝ එකෙන් අපේ අත්තිවාරම දාන තැනට වෙනකන් ඔයාලට විස්තර ගෙන එන්න සූදානම්ෙන් ඉන්නවා. මුලින්ම අපි ඉඩම ගිනි තියලා හොඳට එලිපෙහෙලි කරගත්තා. අපි දෙන්නට පුළුවන් වෙලාවට වැරි ටික ටික ගොඩ දාගත්තා. ඔන්න දවසක්ම ඔට්ටු වෙලා ගලවන්න බැරි අඹ මුල් දෙක තුනක් තිබුණා. පොල් ගස් දෙක තුනකුත් එක්ක. ඒ මුල් ටික ගලව ගන්න බැරුව අපි JCB එකකුත් ගෙන්න ගත්තා මේ වැඩේට ලේසි වෙන්න. ඔන්න අපි ඉන්නේ අතුරු පාරක වුණාට ඔන්න අද මේ පාරේ මාළු ලොරියකුත් යනවා. ඉතින් අපි දිනෙන් දින එකතු කරගත්ත අපේ මගේ මහත්තයාගේ දහඩිය මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් වලින් අපි අපේ සිහින නිවහන හදාගන්න මූලික පියවර ගත්ත දවස තමයි මේ තියෙන්නේ අපේ වේද මහත්තයා හදලා දුන්න නැකත් වලට අනුව අපි චාරිත්‍ර සිදු කරපු ආකාරය තමයි මේ පේන්නේ. අපිට පුළුවන් විදිහට අවම පහසුකම් එක්ක වටේ හැම දෙනාගේම ආශිර්වාදයත් එක්ක හැමෝගෙම උදව්වත් එක්ක අපි අපේ අත්තිවාරම දැම්මේ මෙන්න මේ විදිහට. වේද මහත්තයා අපිට ලොකු සහයෝගයක් දැක්වුවා. එයා අසනීපෙන් හිටියේ ඒ දවස්වල. ඒ වුණාට අපේ වැඩේට නෑවිදින්න බෑ කියලා ඒ අවස්ථාවට සහභාගී වුණා. පිරිත් කිව්වා, ගොඩක් මහන්සි වුණා. අපි කිරි උතුරවලා සුබ නැකදින් වතාවත් ටික කරලා වැඩ පටන් ගත්තා තුන්රුවන්ගේ සරණින්. ඕනම සුබ වැඩකදී කිරි උතුරවන එක තමයි අපේ ලාංකික චාරිත්‍රය. ඉතින් අපේ වටිනාම දේ අපේ ගේ හදාගන්න එක, මූලික අඩිතාලම දාන එක. ඉතින් ඒකට හොඳ නැකතක් බලලා කිරි උතුරවන්න ඕනි. අපි ඒ චාරිත්‍රය සිදු කරපු ආකාරය තුන්රුවන්ග සරණින් අපිට මේ වැඩ ටික හොඳින් කරගන්න සබාදහමේ ආශිර්වාදයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි කිරි ඉතිරීම සිද්ධ කරා. නැගෙනහිරට වැඩිපුරම කිරි ඉතිරුණා. අපිට හරි සතුටුයි ඒ දවස. කෙමෙන් ටිකෙන් ටික අපේ ගේ හදාගෙන යන වැඩ ටික වෙනවා දකිනකොට අපිට හිතටත් ලොකු සතුටක් ඇති වුණා. කාලයක් තිස්සේ බලාගෙන හිටපු අවස්ථාවක් තමයි මේ අපිට උදා වුණේ. ඉතින් වටපිටාවේ ඉන්නේ හරියම හොඳ හැම දෙයකටම උදව් කරන පිරිසක් අපේ වාසනාවට ඒ වගේ තැනක් අපිට හම්බ වුණා. ඉතින් හැමෝගෙම උදව් උපකාර ඇතුව පුංචියට පටන් ගත්ත අපේ අතිවාරම් දැමීම තමයි මේ ඔයාලට පේන්නේ. කොන්ක්‍රීට් අනන මැෂින් එකක් අපිට කුලියට ගන්නත් සිද්ධ වුණා දවස් 2කට. ඉතින් සීමිත පිරිසකගේ කාල වේලාවත් වටින හින්දා ඒ වැඩේට එහෙම මැෂින් එකකුත් අරගෙන අපි වැඩේ දවස් 2කින් වගේ අතිවාරම දාලා අවසන් වුණා.